ද්‍රාව්‍යයේ පරිමාව වාග්ය සමානයි. ද්‍රාව්‍යයේ පරිමාව එක බෙදන්න ඕනි. පරිමාව වාගයෙන් ද්‍රාවණයේ පරිමාවය. ඔන්නේ සූත්‍ර ආදේශ කරලා මේ රැපින් කරා නම් හරියි. එතකොට මේක තියෙනවා ද්‍රාව්‍යයේ පරිමාව වාගයේ H2SO4 පරිමාව වාගය. ද්‍රාව්‍යයේ පරිමාව H2SO4 පරිමාව. ලික්විඩ් පරිමාව. එතන ද්‍රාවණයේ පරිමාව H2SO4 aqueous පරිමාව. හරි. එතකොට පරිමාව වාගය දීලා තියෙනවා. උතර H2SO4 ද්‍රාවණයේ පරිමාව හදා ගන්න ඕනි පරිමාවක් දීලා තියෙනවා. එතකොට අපි H2SO4 පරිමාව හොයා ගන්න ඕනේ. එතකොට මේකෙන් හොයනවා H2SO4 පරිමාව x ලෙස ගනිමු කියලා අපි හිතනවා. දැන් අපිට දෙන H2SO4 පරිමාව වාගයේ මේකේ එක බෙදීම 6. ඒක ලියනවා මේ H2SO4 පරිමාවට අපි x කියලා දාලා H2SO4 පරිමාව ද්‍රාවණයේ පරිමාවට දෙන ඝන සෙන්ටිමීටර 300ක් කියන අපි දානවා ඝන සෙන්ටිමීටර 300ක් කියලා. හරි. අරස්කුන්තේ දානවා මෙතන 6යි x සමානයි ඝන සෙන්ටිමීටර 300යි. එකක් 6න් බෙදෙනවා මේකත් 6න් බෙදෙනවා. x එනවා එතන 5යි නිකන් 50යි ඝන සෙන්ටිමීටර. හරි. ආරම්භ බිඳ පස්සට ඇටියයි 300යි ඝන සෙන්ටිමීටර එනවා. දැන් H2SO4 ඝන සෙන්ටිමීටර 50යි. ඔයනම් ලියන්න පුළුවන් H2SO4 පරිමාව සමානයි ඝන සෙන්ටිමීටර 50යි. x කියලා අපි හඳුන්වලා තියෙන්නේ මේක ලිව්වත් එකක් කවන්න නැහැ. හැබැයි තියෙන එකක් හොඳයි. ඔනේ ඒ නිසා කියලා දාන්න පුළුවන්. මේක අවශ්‍ය කොටසක් නෙවෙයි. හරි. එතකොට දැන් මේ ද්‍රාවණය හදාගන්න ඕනේ. ඒක ද්‍රාවණය හදාගන්න ඕනේ නම් අපි මේකේ අවසානයේදී ලියන්න ඕනේ ද්‍රාවණය හදාගන්න විදිය. සල්ෆියුරික් ඝන සෙන්ටිමීටර 50ක් නිවැරදිව මැනගෙන ඒක ඝන සෙන්ටිමීටර 300 දක්වා ජලය 300ක් දක්වා ඝන සෙන්ටිමීටර 300 දක්වා ඝන සෙන්ටිමීටර 300ක් ජලය එකතු කරනවා කියලා ලියන්නේ නැහැ. ඒතර මේක 300 කරා නම් වැරදි. දැන් ඝන සෙන්ටිමීටර 300ක් දක්වා ජලය එකතු කළ විට එක බෙදීම 6 VV සංයෝජනයේ ජලීය ද්‍රාවණයක් ලැබෙයි කියලා ලියලා ප්‍රශ්න ඉවර කරන්න ඕනේ උත්තරේ. ඊළඟට තුන ඊළඟ ගන්න. මේක විතරක් මම මගා ගන්නවා අවශ්‍යද? හැම වෙලේම එන ටික එහෙම තියෙනවා. ඊළඟට තියෙනවා එක බෙදීම 2 VB සංයෝජනයේ HCl වල. එතකොට මේකෙත් HCl HCl පරිමාව තමයි අපි x කියලා විදිහට ගන්නෙ. එතන එහෙම තියාගන්න මාත් වෙනස් වෙන තියෙනවා. මේ තියෙන එක වෙදීම දෙකම අවුල පරිමාව භාගය ඝන සෙන්ටිමීටර 500ක්. ඒකත් අපි මේ විදිහටම හදන්න පුළුවන්. ඉතන අවස්ථුවේ දාමම ලේසි 2x සමානයි ඝන සෙන්ටිමීටර 500යි. එතන බෙදනවා එකක් බෙදනවා වරක් 1යි වරක් 25යි 250යි ඝන සෙන්ටිමීටර. පරිමාව සමානයි
ඝන සෙන්ටිමීටර 250යි. දැන් කොහොමද ලියන්නේ? HCl ඝන සෙන්ටිමීටර 250 නිවර්තිව මැනගෙන එයට ඝන සෙන්ටිමීටර 500 දක්වා ජලය එකතු කළ විට එක විදිම දෙක මවුල භාගයේ V විදිම V සංයුතයේ සිට ජලීය ද්‍රාවණයක් ලැබේ. එම ලියුණා හරි. හරි ඊළඟ. යා දීලා තියෙනවා එක විදිම 10 HNO3 අම්ලයේ ජලීය ද්‍රාවණයේ ඝන සෙන්ටිමීටර 500ක් හදාගන්න කොහොමද කියලා. එක විදිම 10යි. HNO3 HNO3 පරිමාවක් අපි x කියලා ගන්නවා. පරිමාව x ලෙස ගනිමු. ඊළඟ HNO3 පරිමාභාගය අපිට දීලා තියෙන්නේ කීයද මේක? එක බෙදීම 10යි. එන එක බෙදීම 10 සමානයි HNO3 පරිමාව ඝන සෙන්ටිමීටර 500 ද්‍රාවණයක්. එහෙනම් අපි x කියලා ගන්නවා. මෙතන ඝන සෙන්ටිමීටර 500ක් කියලා අපි ගන්නවා. දැන් මේක හරස් 3 දානවා. කාමලේසි x සමානයි 50 ඝන සෙන්ටිමීටර. එහෙනම් HNO3 නයිට්‍රික් අම්ලයේ ඝන සෙන්ටිමීටර 50ක් අපි ගන්නවා. අරගෙන දැන් අපිට ඕන ලියන්න පුළුවන්. ඒ නිසා HNO3 පරිමාව සමානයි ඝන සෙන්ටිමීටර 500යි කියලා, ඝන සෙන්ටිමීටර 50ක් කියලා. දැන් නයිට්‍රික් ඝන සෙන්ටිමීටර 50ක් නිවැරදිව මැනගෙන ඒක ජලය ඝන සෙන්ටිමීටර 500 එයට ඝන සෙන්ටිමීටර 500ක් දක්වා ජලය එකතු කළ විට එක බෙදීම 10 VB සංයුතිය සිට ජලීය ද්‍රාවණයක් ලැබේ කියලා ගාන කරගන්නවා. ඊළඟ ඇසිටික් අම්ලයේ එක බෙදීම 20 ඇසිටික් CFTC WH පරිමා භාගයේ දීලා තියෙනවා එක බෙදීම 20. මෙතෙන් x පරිමාව ඝන සෙන්ටිමීටර 200යි. දැන් මේක අරස් කරමු. 20x සමානයි ඝන සෙන්ටිමීටර 200යි. ඒක බෙදනවා 20ෙන්. ආයෙ ඒකත් බෙදනවා 20ෙන්. x සමානයි 10යි ඝන සෙන්ටිමීටර. දැන් ඇසිටික් අම්ල ඝන සෙන්ටිමීටර 10ක් නිවර්තිව මැනගෙන එයට ඝන සෙන්ටිමීටර 200 දක්වා ජලය එකතු කරන විට එක බෙදීම 20 b බෙදීම b. ඒ කියන්නේ පරිමා භාගය සහිත සංයුතිය සහිත ජලීය ද්‍රාවණයක් ලැබේ. එච්චරයි. ඊළඟ ෆොස්ෆොරික් ඇසිඩ් එකේ H3PO4 H3PO4 පරිමා භාගය සමානයි H3PO4
පරිමාව යෙදීම H3PO4 ද්‍රාවණ පරිමාව H3PO4 පරිමාව x ලෙස ගනිමු. H3PO4 පරිමාව භාගය අපිට දීලා තිනවා 1/5 සමාන x බෙදනවා. මෙතන දී තියෙන ඝන සෙන්ටිමීටර 250යි. 5x දෙනවා 5න් මේකත් දෙනවා 5න් 5ට භාග කරනවා 5 1යි 5යි 50යි x සමානයි ඝන සෙන්ටිමීටර 50යි. එතකොට ફોස්ෆොරික් ඇසිඩ් එකේ ફોස්ෆොරික් අම්ල ඝන සෙන්ටිමීටර 50ක් නිවර්තිව මැනගෙන එයට ඝන සෙන්ටිමීටර 250ක් දක්වා ජලය එකතු කළ විට 1/5 පරිමාව භාගයේ සහිත ජලීය ද්‍රාවණය ලැබෙන්නේ නම් ඒ ගණනත් ඉවරයි. එතනින් ඕනනම් ලියන්න පුළුවන් ඉංග්‍රීසි අක්කේ දාලා H3PO4 පරිමාව සමානයි ඝන සෙන්ටිමීටර 50ක් කියලා. ඒක නොදැම්ම කියලා වැඩකුත් නැහැ. ඊළඟ මවුල භාග හොයන්න ගණනක් තියෙන්නේ. සාපේක්ෂ පරමාණු ස්කන්ධ ටික දීලා දෙනවා. ජලය ග්‍රෑම් 180ක නයිට්‍රස් ඇසිඩ් ග්‍රෑම් 97ක් දිය කළ ද්‍රාවණයේ HNO2 එක නයිට්‍රස් ඇසිඩ් ජලය මවුල භාග සොයන්න. අපි ඉස්සෙල්ලාම මවුල ස්කන්ධය ගණනය කරගන්නමු ජලය. H2O මවුලික ස්කන්ධය සමානයි 2 16 ගණක් 2යි 16යි 18යි මවුලයට දෙන්න. ඊළඟට පුළුවන් ද්‍රාවණයේ H2O ද්‍රාවණයේ H2O මවුල ගන්න බෑ. ද්‍රාවණයේ H2O මවුල ගන්න අපිට ගන්න පුළුවන් සූත්‍රය දන්නවා n සමානයි m බෙදීම m. ඒ ස්කන්ධය අපිට දීලා තියෙනවා මෙයාගේ 180යි ග්‍රෑම්. අපිට මවුලික ස්කන්ධය 18යි මවුලයට ග්‍රෑම්. උත්තරේ එනවා ග්‍රෑම් එක ගන්න පුළුවන් 10යි මවුල. හරි. ඊළඟට HNO2 මෞලික ස්කන්ධය. HNO2 මෞලික ස්කන්ධය. HNO2 මෞලික ස්කන්ධය ඊළඟට අපිට හොයන්න ඕනේ. සතයි මවුලයට ග්‍රෑම්. ඊළඟට වෙනවා ද්‍රාවණයේ H2O මවුල ගන්න. HNO2 මවුල ගන්න. මවුල ප්‍රමාණය නැත්නම් මවුල ගන්න. ඒ සමානයි m බෙදීම m. HNO2 ස්කන්ධ අපිට දීලා තියෙනවා මේගොල්ලෝ 90 बोलने में कितना अमो पता है क्या मैं बता 47 दे दो जरा का दातरा एक है जरा खतरा अटैक है नाम है दिखाई हो ये वही है දැන් ඊළඟට අපිට ලියන්න පුළුවන් H2O මවුල භාගය H2O මවුල ප්‍රමාණය බෙදනවා H2O මවුල ප්‍රමාණය
ධන HNO2 මවුල ප්‍රමාණය වෙන්නේ කියනවා ඉස්සරහට. H2O මවුල ප්‍රමාණයට අපිට එනවා H2O මවුල 10ක්. එතන H2O මවුල 10යි. එකට එකතු කරනවා HNO2 මවුල 2ක්. දෙකෙන් 12 10ක සුළු කරාම 12ක් 6යි 12ක් 5යි 5යි H2O මවුල ඊළඟ HNO2 ආයතන ලියන්න ඕනි H2O මවුල ප්‍රමාණය උඩ දාපුවම මෙතන HNO2 කියලා මේ මම ආයෙ ලියන්නේ නැහැ මෙතන අයින් පාන HNO2 අයින් එකයි ඊළඟ මවුල භාග දෙක එකක් වෙන්න ඕන උතර අපිට වෙනන්න පුළුවන් අයින් 5 ධන අයින් 1 සමානයි අයින් 6 සමානයි 1යි මොකද නම් උත්තරේ හරි යගන්න ඒක ලියා ගන්න. ඊළඟ H2O මම ගන්නෑ ඊළඟ H2O තියෙන එක. ඊළඟට තියෙනවා H2O ග්‍රෑම් 180ක නයිට්‍රික් ඇසිඩ් 63 ග්‍රෑම් ජීවක ද්‍රාවණයේ නයිට්‍රික් හා H2O මවුල භාගවන් විතර H2O මවුල ස්කන්ධය මේකම වෙනස් වෙන්නේ නැහැ. උවතන වෙන්නේ මවුල ස්කන්ධය දැන් එහෙම දානවා අපි. ඊළඟ ද්‍රාවණයේ H2O මවුල ගන්නට වෙනවා. ද්‍රාවණයේ H2O මවුල ගන්න. වගන සම්පූර්ණ ලියනවා මෙතන ලියන්න නැති වුණා. මවුල ගන්න. ද්‍රාවණයේ H2O මවුල ගන්න පුළුවන් n සමානයි m බෙදීම m. එතන 180යි ග්‍රෑම්. දැන් 10යි මොකද? දැන් ඒක ඉවරයි. ඊළඟට HNO3 මෞලික ස්කන්ධය පහළවයි 48යි රාතුනයි අතරේ පාඩක 63යි නඩ ද්‍රාවණයේ HNO3 මවුල ගන්න n සමානයි m බෙදීම m ස්කන්ධයට අපි දානවා මේකේ තියෙන්නේ 63යි ග්‍රෑම් එයා මේකේ 63යි ග්‍රෑම් බෙදනවා 63යි GMOL වෙනේ මොකද දෙන්නේ කැපෙනවා ග්‍රෑම්ට ග්‍රෑම් එකයි ඊළඟ H2O මවුල භාග H2O මවුල භාගය හොයනකොට එතන ආයෙම ලියලා ඉන්නේ හැබැයි ලියන්න ඕනේ ඔයගොල්ලෝ H2O 10 මවුල තියෙනවා නම් ඉතල මම කියන්නේ මවුල කැපෙන හැටි නම් පෙන්නනවා. ඒතර H2O මවුල 10යි HNO2 එක මවුලයයි අද මවුල භාගයටත් ඒක නෑ 11 10යි මේ 11 10 කියන්නේ HNO3
ඒක ආයි අර ලියන්න ඕනි මොකද දැන් කියන්නේ ආරියන යන නිසා ප්ලෑන් එකයි දැන් මේක අපි එකතු කරනවා ප්ලෑන් 11 සමාන 1 සතියගන්න ඊළඟට S2O තියෙනවා උඩ දෙක ඉතුරු කරනවා ඊළඟ තියෙනවා H2O ග්‍රෑම් 180ක කාබන් ඩයොක්සයිඩ් ග්‍රෑම් 88ක් දිය කළ විට ද්‍රාවණයේ CO2 කාබන් ඩයොක්සයිඩ් හා ජලයේ මෝල භාග සුළඟ කියනවා. ඒතර H2O මෝල තියෙනවා 10ක්. අපි දැන් කරනවා කාබන් ඩයොක්සයිඩ් මৌলিক ස්කන්ධය. කාබන් ඩයොක්සයිඩ් මৌলিক ස්කන්ධය. පරිසරය. ඊළඟ ද්‍රාවණයේ කාබන් ඩයොක්සයිඩ් මৌল ගන්න. ස්කන්ධය 88යි ගෑ. දෙකයි මৌল. දැන් H2O මৌল භාගය. අයම් පහයි. දැන් කාබන් ඩයොක්සයිඩ් මৌল භාග එක බෙදීම 6. එහෙනම් පහ බෙදීම 6 ධන එක බෙදීම 6 6න් 6යි උත්තර එක. ඒකයි ඔය. ඊළඟ H2O ග්‍රෑම් 540ක ඔක්සිජන් ග්‍රෑම් 32ක් දිය කළ ද්‍රාවණයේ H2O හා O2 මৌল භාග සොයන්න. H2O දැන් 18යි. ද්‍රාවණයේ H2O මৌল ගන්න. Bien. Demo. ඊළඟ ඔක්සිජන් මৌলিক ස්කන්ධය. ඔක්සිජන් මৌলিক ස්කන්ධය.
ස්කන්ධය වල දීලා තියෙන ඔක්සිජන් ග්‍රෑම් 32ක්. දැන් ඔව්. ඊළඟට S2O මොකද වාගේ ගන්න පුළුවන් අපිට. S2O 30යි මොකද? second here. O2 this second එකයි. this second here this second එක සමානයි this second this එකයි. හරිද? බලන්න. ඊළඟට KMnO4 ද්‍රාවණ ග්‍රෑම් 200ක් තුළ KMnO4 ග්‍රෑම් 20ක් අන්තර්ගත වේ. KMnO4 ස්කන්ධ භාගය. අනේක. ස්කන්ධ භාගය. KMnO4 ද්‍රාවණ ස්කන්ධය. KMnO4 ස්කන්ධය ග්‍රෑම් 20යි. ද්‍රාවණ ස්කන්ධය ග්‍රෑම් 200යි. 21යි. එළුවක්ම 10යි. එක වෙදීම 10යි. එකට 10 නෑ බිඳුවයි 10ට එකයි බිඳුවශ ඒකක නැද්ද? ඊළඟ මේකේ තියෙනවා ප්‍රතිශතයක් ලෙස දක්වන්න කියලා ස්කන්ධ ප්‍රතිශතය. සියයට 10යි. ඊළඟ පාර්ට්ස් per මිලියන් වලින් ppm වලින් දක්වන්න කියලා තියෙනවා. ඊළඟ S2SO4 ආයෙම මේක වගන්න දෙයක් නැහැ. S2SO4 ද්‍රාවණ ග්‍රෑම් 200ක් තුළ S2SO4 ග්‍රෑම් 50ක් අන්තර්ගත වේ. S2SO4 ස්කන්ධ භාගය. එහෙනම් ආයෙම දීලේ ඉන්නේ මේක උරු ලියන්න ඕනේ වගන්තිය 50 ග්‍රෑම් බෙදන්න ඕනේ S2SO4 ද්‍රාවණ ස්කන්ධයේ ග්‍රෑම් 200යි. ග්‍රෑම් එකකට බෙදනවා 52යි 152යි 204යි ඉක්මනින්ම අතර. එකක් නෑ 10ට 2යි අතරත් 2 8යි ඉදසම 2යි බලන්න. තරයි ප්‍රතිශතයක් විතර 100 බෙදන්න ඕනේ 25යි 100. ඊට පාර්ට්ස් per මිලියන් ppm වලින් උගලන්න මේ හරිම ලේසි. සියයට අතර ඒවා 25යි. ඊළඟ කාරණා තියෙනවා HCl ග්‍රෑම් 200ක් තුල ග්‍රෑම් 100ක් තුල HCl ග්‍රෑම් 5ක්. ඒ කියන්නේ HCl ද්‍රාවණ හයිඩ්‍රොක්ලොරික් අම්ල ග්‍රෑම් 100ක් තුල HCl හයිඩ්‍රොක්ලොරික් අම්ලයේ ග්‍රෑම් 5ක් අන්තර්ගත වේ. HCl ස්කන්ධ භාගයේ ස්කන්ධ ප්‍රසිද්ධ සහ ppm සොයන කියලා තියෙනවා. එතකොට
Cl ග්‍රෑම් 5යි. Ci ග්‍රෑම් කිය තියෙන්නේ. ග්‍රෑම් එක දැන් කරනවා 5ට 1යි 120යි. එක බෙදීම 20. එකට 20 වෙනා බිඳුවයි 10 20 වෙනා බිඳුවයි 120 5 5යි. ඒක ප්‍රතිශතයක් විදිහට 5යි. ඒක ppm වලින් එතන 50000යි. ඊළඟ ફોસ્ફોරිક દ્રાવણ ઘન ડેસિમીટરයක් තුල ફોස්ફોරිક අම්ල ග්‍රෑම් 3ක් අන්තර්ගත වේ. ફોස්ફોරිક සංයුතිය එම්බෙදීම V ඇසුරින් ලියා දක්වන්න. ඒ කියන්නේ ද්‍රාව ස්කන්ධයේ බෙදන්නුනේ ද්‍රාවණ පරිමාණය. පරිමාපය. එයා අපි ලියනවා. සමානයි බෙදීම පරිමාණය. H3PO4 ස්කන්ධය අපිට දීලා තිනවා 3යි ග්‍රෑම්. ගන්න ડેසිමීටර ග්‍රෑම් 3යි පළවෙනි එක. දෙවෙනි ගන්න තියෙනවා. දෙවෙනි ගන්න මේක ඒ ගණන් වර්ග වලින් පාඩි ගන්න. එහෙම නැත්නම් 13. 14. සෝඩියම් ක්ලොරයිඩ් ද්‍රාවණ ගන්න ડેසිමීටර 5ක් තුල සෝඩියම් ක්ලොරයිඩ් ග්‍රෑම් 10ක් අන්තර්ගත වේ. සෝඩියම් ක්ලොරයිඩ් සංයුතිය එම්බෙදීම විස්තරින් ප්‍රකාශ කරන්න. දැන් ආයෙ මම මේක ලියන්නේ නැහැ. මේක මම ලියන්නේ සෝඩියම් ක්ලොරයිඩ් කියලා ආදේශ කරලා ලියලා. දැන් 10යි. එයාගේ 5යි ගන්න ડેසිමීටර දිනනවා. පස්තරක් 1යි 2යි. එච්චරයි. ඊළඟට 15 වෙනි ගන්න. C2 අනේ H3PO4 ද්‍රාවණ ගන්න ડેසිමීටර 3ක් තුල H3PO4 ග්‍රෑම් 18යි. දාසෙවෙනි ගන්න. C2H5OH ද්‍රාවණ ගන්න ડેසිමීටර 2ක් තුල C2H5OH ග්‍රෑම් 10ක් අන්තර්ගත වෙනවා. අපි PDF එක අරගෙන මේ ගන්න එක උත්තර ටක් ගාලා හරිද කියලා බලාගෙන යන්න. 17. කොපර් සල්ෆේට් CuSO4 ද්‍රාවණ ගන්න ડેසිමීටර 2ක් තුල කොපර් සල්ෆේට් ග්‍රෑම් 4ක් අන්තර්ගත වෙනවා. ගන්න 18. අන්න සාන්විනේ කන්ට. සාන්විනේ කොට 18 වෙනි එකට අපි මේ සූත්‍රයට ගන්න පුළුවන් එම්බෙදීම V මවුල බෙදන්නේ පරිමාවෙන්. එතකොට මවුල 6ක් අන්ත කොපර් සල්ෆේට් ද්‍රාවණ ගන්න ડેසිමීටර 2ක් තුල කොපර් සල්ෆේට් මවුල 6ක් අඩංගු වෙනවා. ඒ සාන්ද්‍රය මවුල බෙදන්නේ පරිමාවෙන්. දරක් 3යි. ගන්න ડેසිමීටර මවුල 3යි.
19 ඒක වලට තියෙන සාන්ද්‍රණය මම එක වගේ ගණන් කරන්න දාලා දෙන්නේ. එදිනම් සල්ෆියුරික් ද්‍රාවණ ඝන ඩෙසිමීටර එකක තුල සල්ෆියුරික් මෝල් 2යි. HCl ද්‍රාවණ ඝන ඩෙසිමීටර 3ක් තුල HCl මෝල් 6යි. ඝන ඩෙසිමීටර මෝල් 2යි. HCl HNO ගේ ද්‍රාවණ ඝන ඩෙසිමීටර 4ක් තුල වැරදි ගාන වැරදි එකේ HNO ගේ ද්‍රාවණ ඝන ඩෙසිමීටර 4ක් තුල HCl මෝල් 16ක් නෙමෙයි HNO මෝල් 16ක් කියලා වෙනස් වෙන්න ඕන. එහෙනම් මෝල් ගාන අපි දානවා. මෝල් 16යි. එහෙනම් ඉස්සෙල් ලියා ගන්නවා C සමානයි ඝන ඩෙසිමීටරට මෝල් 2යි MOL dm එක 3යි. ඒක තාමත් මේ පරිමාව තියෙනවා ඝන ඩෙසිමීටර 2යි. එහෙනම් අපි ස්කන්ධය ගන්න තියෙන්නේ ඒක දන්නේ නැහැ මෞලික ස්කන්ධය දන්නේ නැහැ මෞල ගන්න දන්නේ නැහැ. ඉස්සෙල්ලා මෞලික ස්කන්ධය හොයාගමු. ඔව් මෞලික ස්කන්ධය H2SO4 නේ. ඔව්. මෞලික ස්කන්ධය. මම කියන්නේ මෞලික ස්කන්ධය කියලා ලියන්න ඕනේ. එක වැඩි කිරීම 2 32යි 4 වැඩි කිරීම 16. අනු 8යි මෞලයට ගන්නේ. එහෙනම් මේ ඉස්සරහ නම් දැන් මට ගාගත් එක මෞලික ස්කන්ධය ගෑම දැන් M දන්නේ නැතුව M වලට බැරි එන්නේ නැතුව අර M හොයා ගන්න. M වලට අපි දානවා සාන්ද්‍රණයේ සූත්‍රය C සමානයි N ඩෙසිමල්. දැන් අපි බලන්නේ එහෙනම් ඒ මුක්ත කරගන්න ඕන. මේ මුක්ත කරන්න නම් දෙපැත්තම B වලින් වැඩි කරන්න ඕන. එහෙනම් මේ පැත්ත B ට B කැපිට යනවා. සූත්‍රයක් වගේ එනවා. B වැඩි කිරීම C සමානයි N කියලා. නම් B පරිමාව 1යි ඝන ඩෙසිමීටර. ඒක වැඩි කරන්න ඕනි සාන්ද්‍රණයෙන් සාන්ද්‍රණය දිලා තියෙනවා ඝන ඩෙසිමීටර මොන 2යි. ඒක සමානයි n ඝන ඩෙසිමීටරයට ඝන ඩෙසිමීටර කැපෙනවා. එහෙනම් n වෙනවා මවුල 2. ඒක අස්තර දෙක. දැන් අපිට හොයාගන්න පුළුවන් ස්කන්ධය කොච්චරද කියලා. ස්කන්ධය හොයන්න නම් අපි n සමානයි m වෙදී m සූත්‍රය දාගන්න. දැන් m මුක්ත කරන්න ඕනේ. m මුක්ත කරන්න නම් දෙපැත්තම වැඩි කරනවා කැපිටල් M වලින්. එහෙනම් මෞලික ස්කන්ධය වැඩි කරන්න ඕනේ. එහෙනම් මේකට මේක කැපෙනවා. සූත්‍රයක් වෙනවා m වැඩි කිරීම n සමානයි m කියන. එහෙනම් මෞලික ස්කන්ධය එනවා 98යි. මෞල ගාන දෙකයි මෞල. n මෞලයට මෞලෙ කැපිල යනවා. n සමානයි 96යි. 96යි දැන්. බරපතල 80යි. මොකද කියන්නේ? අසෙන් වලම ගමාටයි ළඟට කරන්නේ ඊළඟට තියෙනවා A 2යි මවුල ඝන ඩෙසිමීටර මූල 2යි H2SO4 ද්‍රාවණයකින් ඝන සෙන්ටිමීටර 100ක් පිළිල කරගන්න ඕන නම් අවශ්‍ය ස්කන්ධය නේ 1යි ඝන ඩෙසිමීටර එකක් සමානයි ඝන සෙන්ටිමීටර 1000යි. එහෙනම් ඝන සෙන්ටිමීටර 1000ක් හදන්න 196ක් යනවා. දැන් 196ක් යනවා.
196ක් යනවා නම් අපි හොයා ගන්න ඕනේ ඝන සෙන්ටිමීටර 100ක් හදන්න කොච්චර යනවද කියලා. ආදී 100ක් යන 100ක් හදන්න කොච්චර යනවද කියලා හොයා ගන්න ඕනේ. Esok hari ini dah hari dua. Dan kita baru ambil ikan. Ada ya? Daham ya. Ramuan. Ayah. Oh, daham esok hari. Daham esok hari ini. Ada ya? Ini lihat. Berapa kali ya kan? Hari. ඊළඟ ඝන ඩෙසිමීටර මෝල් එකක HNO3 ද්‍රාවණයකින් ඝන ඩෙසිමීටර දෙකක් සාදා ගැනීමට අවශ්‍ය නයිට්‍රික් ඇසිඩ් HNO3 ස්කන්ධයේ කොපමණද? එතකොට ඒකෙත් අර වගේම හොයා ගන්නවා. ඉස්සෙල්ලම අපි HNO3 මෞලික ස්කන්ධය හොයා ගන්නවා. ස්කන්ධය හොයන්න අපි මවුල ගන්න හොයා ගන්න. ඒකයි ගන්න ඩෙසිමීටර තමයි අපි ඉස්සෙල්ලා හොයන්න මොනව කරන්න. මේක තියෙන්නේ ඔමේ ගන්න ඩෙසිමීටර දෙකක් තිබ්බට අපි එකයි ගන්න ඩෙසිමීටර ඉස්සෙල්ලා හොයා ගන්න ඕනේ. ඉතාලි ගන්න ඩෙසිමීටර දෙකක් පිළිම දා ගන්නත් පුළුවන් මේකට. අපි එකයි ගන්න ඩෙසිමීටර උතර ඒකයි ඔබට ඔයාලේ තේරුම් ගන්න ලේසි මේක. හරි. අපි හොයමු. එතන පරිමාණ. එහෙනම් අපි මවුල ගන්න උත්තර කරගන්න අර වගේ. මම මෙතන ගන්න ඩෙසිමීටර දෙකක් කෙලිම හොයන්නේ නැතුව ගන්න ඩෙසිමීටර එකක් හොයලා දෙකක් හොයන්නේ ඊළඟ ගණන සෙන්ටිමීටර 500ක් තියෙනවා. අපි දෙකක් කිව්වොත් ආයෙ එකක් ආයෙ හොයන්න කොහොමත් එකයි. එහෙනම් එක ගන්න ඩෙසිමීටර අපි හොයලා ඉස්සෙල්ලා. එතන n එතන b එකයි ගන්න ඩෙසිමීටර. එතන සාන්ද්‍රණය අපි දීලා තියෙනවා මේගොල්ලෝ මම සාන්ද්‍රණය දීලා තියෙනවා එකයි මවුල ගන්න ඩෙසිමීටර. එකයි මවුල ගන්න ඩෙසිමීටර මොකද? එහෙනම් මේකට මේක එකයි මවුල n සමානයි m බෙදීම m n සමානයි m බෙදීම m මෙතන මෞලික ස්කන්ධයේ 63යි. එතන මවුල එකයි මවුල ස්කන්ධය ග්‍රෑම් 63. ඔව්. ග්‍රෑම් 63. ඒක ගන්න ඩෙසිමීටර. කියන ගන්න ඩෙසිමීටර එකක ග්‍රෑම් 63ක් නම්
ගන්න දෙසිමීටර දෙක හරිය ලේසි. මෙහෙම එකපාරට ගන්නත් මෙහෙම වෙනවා ලේසි. සමහරව වැඩගත්කමක් තියෙනවා. ඒ ගන්න දෙසිමීටර 800 වගේ ආපු වෙලාවක අපි කෙලින්ම බෙදලා අනමනම් කරන්න අමාරුයි. ඒක එලා මේ වැඩේ ටක් ගාලා ලේසි. මේක කැපෙන විදිහට ටක් ගාලා තේරෙනවා. විශේෂයි නෑ ගන්න දෙසිමීටර දෙක. ඊළඟට තියෙනවා ගන්න දෙසිමීටර 500ක් කරන්න කොහොමද කියලා. සාමාන්‍යයෙන් අපි ඉස්සරට යන්න ඕනේ. වැඩි මිනිස්සුන්ට දැන් දාලා කොහොමද උත්තරේ? ගතියලා